ආයිබෝන් යාළුවනේ මනටම වීඩියෝ එකක් අරගෙන එන්න තීරණය කරා බොරු ප්‍රචාරයක් යනවා මේ දවස්වල කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ලියාපදිංචි කරනවා කියලා මේ පිළිබඳව SLBFE සයිට් එකෙන් ඔයාලව දැනුවත් කරලා තියෙනවා මම ඒක කියවන්නම් දැන් කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ලියාපදිංචි කිරීම 2025 යනුවෙන් සඳහන් කරමින් ව්‍යාජ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. එම නිවේදනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් නොවන අතර එය ව්‍යාජ නිවේදනයක් වේ. කොරියානු භාෂා පරීක්ෂණයට අදාළ නිවැරදි තොරතුරු හා නිවේදන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ පමණක් පළ කරනු ලැබේ කියලා මේකේ කියලා තියෙනවා. එතකොට මේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ විදේශ රැකියාවන් ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන ජාවාරම්කරුවන්ටද රැවටෙන්න එපා කියලා ඔයාලට දාලා තියෙනවා. ඇත්තටම මේව දිගින් දිගටම දාන්නේ ගොඩක් කට්ටිය මේ සම්බන්ධව රැවටෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම මේ SLBFE සයිට් එකෙන් කියන දේවල් වලට විතරක් මේ ફોකස් කරන්න. නැත්නම් ඔයාලත් ජාවාරම්කාරයන්ට අහු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මම මේ සම්බන්ධව තවත් අප්ඩේට් එකක් තිබ්බොත් ඔයාලට අරගෙන එන්නම්. එතකන් එහෙනම් ජය වේවා හැමෝටම.